අපෝ අද නම් හරි කම්මැලි. අපෝ ඔය වැඩේ නමට හරි කම්මැලි. අද මාර කම්මැලිකමක් දැනෙන්නේ. කම්මැලි. ඔයාටත් මේ වගේ දැනලා තියෙනවා නම් ඔයාගේ ජීවිතේ ජය ගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. අද අපි කතා කරන්නේ මේ කම්මැලිකම කියන එක බොහෝ දෙනෙකුට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන, ඒ වගේම බොහෝ දෙනෙකුට බාධාවක් වෙලා තියෙන දෙයක්. මේ හේතුව නිසා ගොඩ දෙනෙකුට තමන්ගේ හීන ප්ලෑන් කරලා තියෙන ආකාරයටම කරගන්න බැරි වෙලා යනවා. අඩුමතරම එදිනෙදා කරන කටයුත්තක්ව නිසි පරිදි නොකර කල්ලවල බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට මෙන්න වීඩියෝ එක. සල්ලි හම්බ කරන්න දන්න කෙනා සල්ලි වලින් ජය ගන්නවා. ක්‍රීඩාවක් කරන්න දන්න කෙනා ක්‍රීඩාවෙන් ජය ගන්නවා. දේශපාලනය කරන්න දන්න කෙනා දේශපාලනයෙන් ජය ගන්නවා. හැබැයි මනෝවිද්‍යාව දන්න කෙනා මුළු ජීවිතෙම ජය ගන්නවා. ජීවිතේ දිනන්නාසෙව් මා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වැඩි කතා ඕනේ නැහැ. යම් වැඩේට කම්මැලිකම ගෙට තියෙන පුංචි ටිප්ස් ගැන නෙමෙයි අද මම කතා කරන්නේ. ලෝකේ පර්යේෂණ මට්ටමින් ඔප්පු වෙච්ච මනෝවිද්‍යාඥයන් පවා අනුමත කරලාද ක්‍රම 7ක් ගැන මම අද කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එක බලන ඔයාටත් පුළුවන් මේ ක්‍රම 7 නිවැරදිව අනුගමනය කරලා කම්මැලිකමට පයින් ගාලා එලවන්න. ඒ ගමන් තම උපරිම ශක්තිය කරා ළඟා වෙන්නත් පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද මේ ක්‍රම වලින් පස්වෙනි ක්‍රමයේදී මම ඔයාලට කියලා දෙනවා ඔයාලට දැනටම තියෙන කම්මැලිකමින්ම උපරිම ප්‍රයෝජන ගන්න අමුතු විදිහේ වැඩක්. ඉතින් ඒක ඔයාලටම කරලා බලන්න පුළුවන්. මේ වගේ දේවල් දිගටම බලන්නත් මනෝවිද්‍යා රත්න සබ්ස්ක්‍රයිබ් කරන්න නම් කම්මැලි වෙන්න එපා. කම්මැලිකම නැති කරගන්න පළවෙනි ක්‍රමය. ඒක තමයි මුලින්ම ඔයා ගැන ඔයා හිතන විදිය වෙනස් කරන්න ඕනේ. ගොඩක් දෙනෙක් හිතනවා තමා හුඟක් කම්මැලි කෙනෙක් බව. ඒ තම පෞරුෂයම කොටසක් විදියට සලකනවා. ඒක ගොඩක් ලොකු බොරුවක්. මොකද ඒක ඔබ මවා ගත්ත දෙයක්. උදාහරණයක් විදියට ඔබ හිතනවා උදේම නැගිටලා දුවන්න ඕනේ කියලා. නමුත් ඔබට ඇඳෙන් නැගිටින්නවත් බෑ. නමුත් ඒකට කියන්නේ කම්මැලිකම නෙමෙයි. ඔබේ ආත්ම පාලනයේ තියෙන ආත්ම විශ්වාසය අඩුකම. ඒ කියන්නේ ඔබ කැමති නෑ ඔබ හදාගෙන තියෙන කම්ෆර්ට් සෝන් එකකින් එළියට යන්න. කම්මැලිකම කියන ලේබල් එක ගහගෙන හිටියට ඇත්තටම මේක නෙමෙයි. ඒක ඇත්තටම ඔබේ ඩිසිප්ලින් එකේ අඩුවක්. ඔය කම්මැලි කියලා හිතනකොට ඇත්ත ප්‍රශ්නය මගේ ඇරෙනවා. ඒකින් ඔබේ දක්ෂතාවය, හැකියාව, වටිනාකම යටපත් වෙනවා. මුලින්ම Tamanට කරන්න පුළුවන් බව විශ්වාස කරන්න. ඒක තමයි ඔයාව වැඩ කිරීමේ ආශාව වැඩි කරන බලවත්ම අවිය. ඒ නිසා කම්මැලිකම ගැන තියෙන මිත්‍යා මත දුරු කරන්න. ලෝකේ කවුරුත් කම්මැලි නෑ. ඒ ලේබල් එක දාගෙන ලේසියට ජීවත් වෙන්නේ. දෙවනි ක්‍රමය. කම්මැලිකම වර්ග 8ක් තියෙනවා. ඇත්තටම මට හිතෙන විදිහට ඔබ කම්මැලි කෙනෙක් නෙමෙයි. මොකද ඒ තරම ඔබ කම්මැලි නම් මේ වීඩියෝ එකවත් බලන්නේ නැහැ. විද්‍යාඥයන් කියන විදිහට මේ කම්මැලිකම එන්න පුළුවන් විදි 8ක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. ඒ අටි පළවෙනි එක තේහෙට්ටුව. වැඩ කරද්දී ඔයාලට හිතෙනවා නම් ඔයාට මහන්සියි කියලා ඒක කම්මැලිකම නෙමෙයි. නිසි විවේකයක්, නිසි නිින්දක් නැත්නම් ඔබට ජව සම්පන්නව වැඩ කරන්න අපහසුයි. මේක තමයි පළමු විදිය. ඊළඟට පසුතැවීම. වැඩක් පටන් ගන්න යද්දී ඔයාට හිතෙනවා නම් මේ වැඩේ ඔයා පටන් ගන්න දැන් පරක්කු වැඩි කියලා ඒක කම්මැලිකම නෙමෙයි. ඔබට ඔබ ගැන විශ්වාසයක් නැතිකම තමයි මින් කියවෙන්නේ. මොකද ඔබ හිතනවා අනිත් අය එක්ක ඔබට තරඟකාරී වෙන්න බෑ කියලා. ඒක ඔබේ ආත්ම විශ්වාසයේ අඩුවක්. ඊළඟ වර්ගය තමයි අභ්‍යන්තර ලැජ්ජාව. ඔබට තියෙන කම්මැලිකම නිසාම ඔබට තරහක් ඇති වෙනවා. ඔබ එම තරහ නිසාම ඔබට නැවත කම්මැලිකම ඇති වෙනවා. ඒ කියන්නේ ඔයාට ඔයා ගැන අනුකම්පාවක් නැති නිසා ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසාම සමහර වැඩ පටන් ගන්නකොටම අතහරිනවා. ඊළඟ වර්ගය තමයි සමාජ බිය. තමන් වැඩක් කරන්න යනකොට අසාර්ථක වුණොත් සමාජයේ hina වෙයි කියන බය නිසා සමහර වැඩවලට ඔබ පස්ස ගහනවා. හැබැයි ඔබ ඒකට කම්මැලිකම කියන බෝඩ් එක දාගෙන ඉන්නවා. ඊළඟ වර්ගය ස්නායු දුබලතා. නැත්නම් මේකට කියනවා කාංසාව කියලා. අලුත් අභියෝග වැනි දෙයක් ආවම ඊට මුහුණ දීමට ඇති බිය නිසා ලෙඩක් හරි දාලා ඒ මඟ හරින්න උත්සාහ කරනවා. නමුත් ඒක ඇත්තටම කම්මැලිකම නෙමෙයි. ඔබට ඔබ සම්බන්ධව තියෙන බිය. ඔබ ඒකට උත්සාහ කරන්න තියෙන බය මිසක් ඒක කම්මැලිකම නෙමෙයි. ඊළඟ වර්ගය තමයි අවිනිශ්චිතතාවය. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මට නම් මේක තේරෙන්නේ මේක ගොඩක් සංකීර්ණයි කියලා. හැම අභියෝගයක්ම අවිනිශ්චිතව පැමිණෙන දේවල් තමයි. ඒවා බාරගෙන මුහුණ දීම තුලින් ඉදිරියට යන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඊළඟ වර්ගය තමයි උදාසීනත්වය. ඒ කියන්නේ ජීවිතය ගැන කිසිම තැකීමක් නැතුව ඔහේ ජීවත් වෙන්නම් වාලි ජීවත් වීම. සමහර විට මේක විෂාදයේ ලක්ෂණයක් විදියට පෙන්눔 කරන්න පුළුවන් කියලාත් වෛද්‍යවරු කියනවා. එවිට ඔබ කල යුත්තේ ඔබට හඹා යෑමට හැකි ඉලක්කයක් සොයා ගැනීමයි. එවිට ඔබේ කම්මැලිකම නැති වෙලා යනවා. ඊළඟ වර්ගය තමයි ස්වයං අර්ථ දැක්වීම. ඒ කියන්නේ මම කම්මැලි කෙනෙක් කියලා තමන්ම තමා ගැන සිතාගෙන සිටීමයි. තමන් තමාව එලෙස අර්ථ දැක්වීම නතර කළ යුතුයි. දැන් අපි කම්මැලිකමේ වර්ග 8ක් කිව්වා.
ඔබ ඉන්නේ කොයි ගොඩේද කියලා කමෙන්ට් එකක් දාලා කියන්න. දැන් අපි යමු කම්මැලිකම නැති කරගන්න ක්‍රම කියන ප්‍රධාන මාතෘකාවට. තුන්වෙනි ක්‍රමය තමයි ඔබ නැවත ඔබේ ගමන් මඟ සොයාගන්නේ කොහොමද? මේක තමයි මෙතනින් තියෙන අමාරුම වැඩේ. මං කියලා දෙන්නම් මේක සරලව කරගන්න හැටි. ඔබ හිතන්න ඔබේ පොඩි ඉලක්ක මොනවද කියලා. ඒ කියන්නේ ඔයා අවුරුදු 10කින් ඔයා කොතනින් ඉන්න ඕන කියලාද හිතන්නේ? ඔබ ඔය යන විදියට ඔබට මේ තැන්වලට යන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. එතකොට මේ විදියට ගියොත් ඔබට මේ ඉලක්ක සපුර ගන්න අමාරු බව ඔයාටම තේරෙයි. ඉදිරි ඉලක්කවලට යන්න නියමිත සැලසුමක් අවශ්‍ය බව ඔබටම තේරෙයි. එතකොට ඔයාටම හිතේ කම්මැලිකම කියන බෝඩ් එක ගලවලා ඔබේ ගමන් මඟ ඉදිරියටම යන්න. හතරවෙනි ක්‍රමය ඔබේ වැඩේ වටිනාකම හඳුනා ගන්න. සමහරක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් කරන වැඩේ වටිනාකම හඳුනා ගන්න බැරිකම. එතකොට නිකම්ම ඒ වැඩේ පරණ පුරුදු කම්මැලිකමට පත් වෙනවා. ඒ නිසා අලුත් ඉලක්කයක් හඹා යන්න පටන් ගත්තාම ඒ නිසා ඔයාගේ ජීවිතයට එකතු වෙන වටිනාකම කොලයක ලියන්න. උදාහරණයක් විදියට උදේට ව්‍යායාම කිරීම ගන්න. ඒ නිසා ඔයාට සෞඛ්‍ය සම්පන්න සිරුරක් හා මනසක් ලැබෙනවා. තව තමන් ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා. ඒ වටිනාකම ඔබටම හේතු ගන්නවට පස්සේ වැඩක් කරන්න තියෙන කම්මැලිකම නැති වෙලා යනවා. ඒකට ඔයා මොටිවේට් වෙනවා. වටිනාකම දැනගත්තාම ඒ කෙරෙහි ආශාවක් ඇති වෙනවා. එතකොට ඒ තුලින් ඔබට වැඩ කිරීමට ශක්තිය ලැබෙනවා. පස්වෙනි ක්‍රමය තමයි කම්මැලි වැඩ හුවමාරුව. එක දිගට විවේකයක් නැතුව වැඩ කිරීම හොඳ දෙයක් නන් නෙමෙයි. වැඩවලට වැඩි ඵලදායීතාවයක් ලබා ගන්න නම් විවේකය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. පැය 8ක් 12ක් වගේ එක දිගට වැඩ කරන්න යන්න එපා. කම්මැලි මිනිසුන්ටත් විවේකයක් ලබා ගැනීම තුලින් ලොකු මොරාල් එකක් එනවා. මෙතනදී ඔයාගේ කම්මැලිකම ඔයාට දියුණුවට පාර හදන්න අවියක් කරගන්න පුළුවන්. මේක වෙන්නේ මෙහිමයි. ඔබ වැඩ කරන වෙලාවට විවේක වේලාව මාරු කරගන්න. මේකේ තීරය තමයි ඔයාට විවේක ගන්න ඕන නම් මුලින් වැඩ කරලා ඉන්න ඕනේ. මේකට අනුපාතයක් තියෙනවා. ඒක තමයි 1:3 අනුපාතය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔබට විනාඩියක් විවේක ගන්න නම් ඔබ විනාඩි 3ක් වැඩ කරන්න ඕනේ. ඔබ මේ විදිහට දිගටම වැඩ කරොත් ඔබට දවසකට විවේක ගන්නවා වගේ 3 ගුණයක් වැඩ කරලායි තියෙන්නේ. එතකොට දවස ඉවර වෙද්දී ඔයාගේ වැඩෙත් කෙරිලා විවේකයක් අරගෙන තියෙනවා. කොහොමද මේ ක්‍රමය? නියමයි නේද? දැන් බලමු අපි 6 වෙනි ක්‍රමය මොකක්ද කියලා. ඒක තමයි ඔබේ පරිවර්තනය මැනලා බලන්න. ඒ කියන්නේ කම්මැලිකම පසෙකලා වැඩ කරන්න පටන් ගත්තාම නිතරම ඔබේ ප්‍රගතිය මැනලා බලන්න. හැබැයි ඉතින් සැබෑ වෙනසක් බලා ගන්න ටික කාලයක් ගත වෙනවා. නමුත් ගත වෙන කාලය ගැන කනස්සල්ලටපත් වෙලා වැඩේ අතාරින්න එපා. කාලයත් එක්ක හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔබ මෙෂර් කරන ටයිම් එකක් තියාගන්න. සතියකට සැරයක්, එහෙම නැත්නම් මාසෙකට සැරයක් කළා හොඳ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම ක්‍රමය, 7 වෙනි ක්‍රමය තමයි කරුණාවන්ත වීම. මේ පියවරට එන්න ඔබ පියවර 6ක්ම සාර්ථකව පසු කරන්න ඕනේ. ඉතින් ඒ තුල ඔබට යම් වැරදි සිදු වෙලා නැවත කම්මැලිකම එන්න පුළුවන්. එතකොට ඔබටම දඬුවම් කරගන්න යන්න එපා. ඔයා අසාර්ථක වෙන වෙලාවට ඔයාටම සමාව දීලා ධනාත්මකව හිතන්න. එතකොට ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. එකපාරක් වැරදුනට පසුබට වෙන්න එපා. අසාර්ථක වීම වලින් ඉගෙන ගන්න පාඩම සාර්ථකත්වයේ ළඟා කරගන්න පාවිච්චි කරන්න. ඒ නිසා අසාර්ථක වීම වලදී තමාට අනුකම්පා වීම තුල ඉතා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අපි කතා කරපු ක්‍රම 7 උපයෝගී කරගෙන ඔයාටත් පුළුවන් ඔයාගේ කම්මැලිකම නැති කරලා ජීවිතේ ජය ගන්න. ඒ වගේම කම්මැලි යාළුවෝ ඉන්නවා නම් එයාලට මේක ෂෙයා කරන්න. එහෙම වුණොත් තව කෙනෙක් කම්මැලිකමෙන් බේරගන්න අපිට පුළුවන්. ඉතින් මේ මම මනෝවිද්‍යාරත්න අරගෙන ආපු මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් මේකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මනස කලම්බන තවත් වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙමු.